hello ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඇත්තම කිව්වොත් මේක මගේ අලුත් YouTube channel එක. මම කලින් subscribe කරලා තිබ්බ අය මේ මගේ අලුත් YouTube channel එක subscribe කරන්න. මොකද ඒක දැන් නැති වෙලා. හරි ළමයි අපි අද යන්න හදන්නේ හැටන් වලින් සිරිපා කරුණා කරන්න. මේ වෙනකොට මගේ ජීවිතේ මම 4 පාරක් සිරිපා කරුණා කරලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි වතාවට තමා මම කට්ටිය එකතු කරගෙන මේ සිරිපාද යන්නේ. පළවෙනි පාර හැටන් වලින්, දෙවෙනි පාර ශ්‍රී පලාබද්දර පාරෙන්, මේ පාර ආයෙත් අපි යන්නේ හැටන් වලින්. පේනවනේ කට්ටියම එකතු වෙලා හරිම සතුටින් මේ යන්නේ. මේ අවුරුදු 2026 වර්ෂය වෙනුවෙන් සිරිපා කරුණා කරන්න. අපි කලුතරින් පිටත් වුණේ හරියටම හවස රෑ 8ට විතර. රෑ 8ට විතර පටන් ගත්තේ මොකද අපිට පාන්දර සිරිපා කරුණා කරන්න පටන් ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා මගේ හිතේ තිබ්බ අදහස හින්දා. මගේ මතකයේ විදිහට කලුතරේ ඉඳලා හැටන් වලට රෑ ගමනක් යන්නේ පැය 5කට ආසන්න කාලයක්. මග නවත්තලා කාලා බීලා හැමදේම කරලා යනකොට ටිකක් පාන්දර වුණා. මේ වෙනකොට අමුතු සීතලක් ඇඟට දැනෙනවා. කළුවරයි හරිම අමුතුයි. ඒ වුණාට නායෑම හින්දා මාර්ගයට වෙලා තියෙන දේවල් අපිට දකින්න පුළුවන් වුණා. හැමදේම අලුතෙන් හදලා තිබ්බා. අපිට සිරිපා කරුණාව පටන් ගන්න තියෙන්නේ තව ටික දුරයි. අපි ඊට කලින් සුමන සමන් දේවාලයෙන් නතර කරලා දෙවියන්ගේ ආශිර්වාද අරගෙන යන හැමෝටම කරදරයක් නැතුව කරුණා කරලා ආපහු එන්න ආශිර්වාදය ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වැඳලා තමයි ගමන පිටත් වුනේ. මෙතනින් වන්දනා කරලා අපි පිට වෙනකොට අපිට හම්බුණා ලස්සන දන්සලක්. එතන බනිස් තිබ්බා, බත් තිබ්බා, ඒ වගේම නෙස්කැපේ තිබ්බා. කට්ටියම හොඳට කෑවා. හැබැයි ගොඩක් පින් සිද්ධ වැඩක් තමයි එයාලා එතන කරේ. ඔන්න අපි දැන් ඉන්නේ හැටන් වලින් සිරිපා කරුණා කරන්න පටන් ගන්න ස්ථානයේ. ඇත්තම කිව්වොත් ළමයි ගිය පාරට කලින් අවුරුද්දේ අපි කියන්නේ 2023 සිරිපා කරුණා කරන්න ගිහිල්ලා අපේ බස් එක දාපු ඒ ස්ථානය නාය ගිහිල්ලා. එතෙන්ට බස් දාන්න බෑ. දැන් ඔයාලට බස් දාන්න වෙන්නේ ඔන්න ඔය ඔයාලට පෙනිච්ච තොරණට පොඩ්ඩක් මෙහයින් තමයි බස් දාලා යන්න වෙන්නේ. ඉතින් මේ ඉතින් කට්ටිය සැරසෙන්නේ දවසේ ප්‍රධාන ඡායාරූපය අරගෙන මෙතන ඉඳලා ගමන පිටත් වෙන්න. අපිත් එක්ක කෝඩු යන 10 දෙනෙක් විතර හිටියා. ඇත්තම කිව්වොත් එහෙම කට්ටිය බෙදිලා කොහොම හරි හැමෝම සිරිපා කරුණාව කරන්න සදහැ සිතින් එකතු වුණා. ඇත්තම කිව්වොත් අපි සිරිපා කරුණා කරන්න යනකොට හැටර් මාර්ගයෙන් සිරිපා කරුණා කරන ප්‍රමාණය ඉතාම අඩු වෙලයි තිබ්බේ. කවදාවත් නැති විදිහට මගේ ජීවිතයේ 4 වෙනි අවස්ථාව වෙලත් කවදාවත් මේ විදිහට සිරිපා කරුණා කරන මාර්ගයේ ඉඩ හම්බෙලා නැහැ. හැම පාරම අපි කොතනකදී හරි හිර වුණා. හැබැයි මේ පාර එහෙම කිසිම කරදරයක්, තදබදයක් කිසිම දෙයක් නැතුව හිතේ සතුටින් සිරිපා කරුණා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක මම දැන් පබ්ලිෂ් කරාට අපි මේ ගමන ගිහිල්ලා හරියටම දැන් මාසෙකට විතර ලං වෙන්න වෙනවා. මේ වෙනකොට හැබැයි ආපහු කට්ටිය සිරිපා කරුණා කරන්න පටන් අරන් තියෙනවා. මගේක? කො? ඒක නෑ එයාගේ තමයි. මම හැමදාම එයාගේ තමයි අරන් ආවේ. මේ අර බකපන්ටි දෙනවා ඩග් ඔන්න මේ වෙනකොට ළමයි එලි වෙන්නයි යන්නේ.
4 වෙනි වතාවටත් මට ඉර සේවයේ බලන්න උනේ අතරමඟ. උඩටම යන්න බැරි වුණා. පේනවද ළමයි ඉන්දි කටු පාන ගාව වුණත් සෙනග නැහැ. හරිම ලස්සනයි. ඇත්තම කිව්වොත් එහෙම අවාරේ සිරිපා කරුණා කරන වගේ වැඩක් තමයි මේක. sorry ඒ වගේම හැටන් වලින් සිරිපා කරුණා කරන්න ඉන්න කෙනෙක් නම් මට කියන්න තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ. මේ වෙනකොට හැමදේම අලුතෙන් හදලා තියෙන්නේ. ඔයාලට කිසිම කරදරයක් හිරිහැරයක් නැතුව හරිම පරිස්සමට සිරිපා කරුණා කරලා එන්න පුළුවන්. ඔව් මේ වෙනකොට උදේ 7ට විතර ඇති. අපි ඉන්නේ සිරිපා මළුවේ. පේනවනේ තදබදයක් නැහැ. හරිම නිසංසලයි. හරිම නිස්කලංකයි. මොකද ප්‍රශ්නේ? ඔන්න අපි ආපහු බස් එකට එන්නේ. ඇත්තම ගොත් මේ වීඩියෝ එකේ නැති වෙනත් ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. අපි ආපහු බහිනකොට බම්බරෝ ඇවිස්සුණා. ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ අත්දැකීමකටත් අපිට මේ පාර මුහුණ දෙන්න පුළුවන් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026 වර්ෂයේ අපේ සිරිපා කරුණාව අවසන් වුණේ. අපිත් එක්ක ආපු සිරිපා කරුණා කරපු හැමෝටම දෙවියන්ගේ පිහිටෙන් කලුතර බෝසමිඳු පිහිටෙන් හරිම ආරක්ෂාකාරී විදිහට සිරිපා කරුණා කරලා ආපහු එන්න හම්බුණා.